ඔයාලා හැමෝවම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මං අරගෙන ආවේ ත්‍රිපෝෂ වලින් හදාගන්න පුළුවන් රසම රස රොටියක්. ඉතින් මේක ගැබිණි මව්වරුන්ට ලබා දෙන මේ ත්‍රිපෝෂය ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ අග්ගලා නැත්තම් තලපයක් විදිහට හදාගෙන කන්නනේ. ඉතින් අද මම මේ කියලා දෙන විදිහට රොටියක් හදලා කාලා බලන්න. ඇත්තටම හරිම රසයි. හොඳ පෝෂණයකුත් තියෙන හින්දා මේක හදලා ඔයාලා try කරලා බලන්න. ඉතින් අපි මේකට සාමාන්‍ය විදිහටම පාන් පිටි පොළුයි. ඒකට මම විශේෂයෙන් එකතු කරගන්නවා කරපිංචා, ලූණු, අමු මිරිස් ඒ දේවල් එකතු කරගෙන ඒකටම ත්‍රිපෝෂ මේසය හැඳ දෙකක් වගේ ප්‍රමාණයක් එකතු කරගෙන වතුර ටික ටික දාලා අපි මේක හොඳට අතේ ඇලෙන්නේ නැති පදම වෙනකන් අනා ගන්න ඕනේ. ඊට පස්සේ ලුණුත් ඔයාලගේ රස අනුව එකතු කරගන්න. මේ විදිහට රොටිය හොඳට අනාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට කෙසෙල් කොලයක් හරි කැඳ කොලයක් හරි අරගෙන රොටිය හොඳට තුනී කරගන්න. ඉතින් ඇත්තටම මේක අමාරු රෙසිපි එකක් නෙමෙයි. ඊට පස්සේ ඉතින් තියෙන්නේ ඔයාලට රොටි තැටියක දාලා මේක පුච්ච ගන්න. හරිම රසයි. ඇත්තටම මේක try කරලා බලන්න. හරිම රස රෙසිපි එකක්.